මගේ ජීවිතයේ තිබ්බ හීනයක් තමයි මම ක්‍රීඩාවෙන් සමුගන්න කලින් ලංකාවට මම පර්සනල් ගොඩක් දේවල් ඇචීරම කණ්ඩායමේ නායිකාව හැටියට ගොඩක් සතුටු වෙනවා. ඉතින් අපි ජයග්‍රහණ ලබා ගනිද්දී යම් යම් දේවල් අපිට ලැබෙනවා. ඒ ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අද අපිට $500 lakhs හම්බුණා. ඉතින් මම හිතන්නේ ඒක ක්‍රීඩිකාවට ගොඩක් වැදගත්. මේ හැම දෙයක්ම ලැබෙන දේත් එක්ක අපේ ක්‍රීඩාව තව තවත් අපි දියුණු කරගන්න ඕනේ. ඒක තමයි අපේ අදිෂ්ඨානය වෙන්න ඕනේ. මේක අපේ රස්සාව. ඉතින් උදේ නැගිටලා අවසර නිින්ද යනකම් මේක අපේ රස්සාව. අපි මේකට කැප වෙන්න ඕනේ. මොකද අපි අපේ රස්සාව අපි ආස දෙයි. අපි පුංචි කාලේ ඉඳන් ආස කරපු ක්‍රීඩාව අපේ රස්සාව වෙලා අපි අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක මං හිතන්නේ ලේසියෙන් ලබා ගන්න පුළුවන් එකියාවක් නෙමෙයි. ඉතින් ක්‍රීඩිකාවෝ 15 දෙනයි ලංකාව නියෝජනය කරලා ටුවර් එකට යන්නේ. ඒකෙන් 11 දෙනයි කණ්ඩායම නියෝජනය කරන්නේ. ලොකු බාරදූර වගකීමක්. ඒ වගකීම සැහැල්ලුවෙන් කරනවා වගේම ධෛර්යවන්තව ශක්තිවන්තව කරන්න ඕනේ. ඉතින් ලෝක කුසලානේ ළඟ ඉන්න මං හිතනවා අපිට තව තවත් ගොඩක් සහයෝගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පැත්තෙන් ලැබෙයි කියලා. පහුගිය කාලේ අපේ ක්‍රීඩිකාවන්ගේ කොන්ට්‍රැක්ට්ස් මාසික දීමනා වැඩි කරා. ඒ වගේම තරඟ ක්‍රීඩා කරනකොට ලැබෙන මැච් ෆීස් අපේ වැඩි කරා. ඉතින් ඒවා මං හිතන්නේ ක්‍රීඩිකාවන්ට ලොකු ශක්තියක් වුණා. මොකද ගොඩක් පිටපළාත් වලින් අමාරු තැන් වලින් ආපු ක්‍රීඩිකාවෝ තමයි මගේ කණ්ඩායමේ ඉන්නේ. ඉතින් ඒ දරුවන්ට මං හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වුණු ගොඩක් හොඳින් බලාගත්තා. ඉතින් මං හිතනවා මගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ ඔබ දුන්න සහයෝගයට යම් තරකට හෝ දෙයක් කරලා පෙන්නලා තියෙනවා කියලා මං හිතනවා තව තවත් අපිට උදව් කරයි කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ වගේම අනුග්‍රාහකයන් ලංකාවේ ඉන්න මීඩියා එක සහ හැමෝම අපිත් එක්ක ශක්තිවත් අපිත් එක්ක ඉඳී කියලා අපි දිනන වෙලාවට වගේම අපි පරාජය වෙනකොටත්. මොකද මේ ක්‍රීඩාව කියන්නේ ජය පරාජය කියන දෙකම උරුම වූ දෙයක්. ඉතින් අද ජයග්‍රහණය කරන කණ්ඩායම හෙට පරාජයටපත් වෙනවා. මොකද එදා දවසේ හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායම තමයි සහ මිස්ටේක්ස් අඩුවෙන්ම කරන ටීම් එක තමයි දිනන්නේ. ඉතින් ඒක තමයි මේ ක්‍රීඩාව අපි හැමෝම ක්‍රීඩා කරලා තියෙනවා. මෙතන ඉන්න ගොඩක් අය ක්‍රීඩා කරලා තියෙනවා. විශේෂයෙන් දිලජාන අයියා දන්නවා ඇති දිනනකොට ගොඩක් අය ඉන්නවා. පරදිනකොට හරිම පොඩි පිරිසක් ඉන්නේ. ඉතින් මං හිතන්නේ අපි දිනනකොට වගේම පරදිනකොටත් මගේ කණ්ඩායමත් එක්ක ඔබ සියලු දෙනාම ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මම බේවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අවසාන වශයෙන් ඔබ සියලු දෙනාගේම සහයෝගයත් එක්ක මගේ දෙවෙනි ඩ්‍රීම් එක මගේ ළමයින්ගේ මගේ කණ්ඩායමේ අපේ පුහුණුකරුවන්ගේ දෙවෙනි ඩ්‍රීම් එක ලෝක කුසලානේ සුන්දර පහස ශ්‍රී ලංකා මාතෘ භූමියට ගෙනත් දෙන්න මට ඔබ සියලු දෙනාගේම ශක්තිය, ධෛර්යය සහ හැම දෙයක්ම මට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.